නිසා මම හිතනවා මේක තමයි අවස්ථාව. මේ අවස්ථාව එක්ක ඕගොල්ලෝ එකට එනවද නැත්නම් මේකට අකුල් වෙනවද කියලා තීරණය කරන්න. මීට වඩා හොඳ දෙයක් මම කියන්න නැවත අපේ රටේ දේශපාලනේ මීට වඩා හොඳ දෙයකින් මිසක්කා මීට වඩා නරක දෙයකින් පුරවන්න බෑ ආපහු. රෝමේ හිටියා අධිරාජ්‍යවරු ගණනාවක් හිටියා. ඉතාමත් කූර අධිරාජ්‍යවරු හිටියා. හැබැයි එක අධිරාජ්‍යයක් ආවා. ඔහු සාමකාමී අධිරාජ්‍යයක් වුණා. රෝමේ ඊට පස්සේ කූර අධිරාජ්‍යයන් ගොඩ නැගුණේ නේ. හැරවුම දුන්නා. අපිත් හැරවුම දෙන්න. මීට පස්සේ පැරණි අසාර්ථක විනාශකාරී දේශපාලන සංස්කෘතියෙන් සහ ආර්ථික සංස්කෘතියෙන් ආණ්ඩුවක් අපේ රටේ යලි හැදින්නේ නැහැ. අපි ප්‍රමිතිය නිර්මාණය කරලා තියෙනවා. ප්‍රමිතිය දේශපාලකයාගේ ප්‍රමිතිය, රාජ්‍ය නිලධාරියාගේ ප්‍රමිතිය. අනේ එතනද අපි නිර්මාණය කරලා තියෙනවා. අපි ඉතාමත් හොඳ තැනක සංඥා කණු හිටවලා තියෙනවා. ඔබට පුළුවන් මේ සංඥා කණු ඉක්මවා යන්න පුළුවන්. එහෙම නැතු මේ සංඥා කණු වල පිටිපස්සේ ඉඳන් ඔබට දේශපාලන අනාගතයක් නෑ. හොඳට මතක තියාගන්න මේක. අපි කැමති ඔබතුමා තමත් ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් වෙනවා නම් ඒ නිසාම තමයි මේක කියන්නේ. හරිද? බලන්නකො ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩුවක් හැදලා තියෙනවා. මේ පාපාරාජ් මම 2020 ඉඳන් මම ඉන්නවා හිටියා. මේ පාර්ලිමේන්තුවේ ඡන්දෙන් ආණ්ඩුවක් හැදෙනවා. හැබැයි ටික දවසක් යනකොට ජනතාව විපක්ෂයට යපු අය ආය ආණ්ඩුවේ. ආණ්ඩුවට යපු අය ආය විපක්ෂ. අවුරුද්දයි දෙකයි යන්නේ ආණ්ඩුව කවුද විපක්ෂ කවුද කියලා හොයාගන්නද. විශේෂයෙන්ම අයවැය කාලෙක නේ මන් දන්න සමහර ඇමතිවරු හෝටල් වල හංගගෙන බේරගන්නේ. මතකනේ දන්නවනේ සිංගප්පූරුවේ හංගුන්නේ නැද්ද හකිම් මන්ත්‍රීව මතකනේ. හරි මෙහෙම බේරගත්තේ. මේ අලුත් කතා නෙවෙයි මේවා. හරිද? හෝටල් වල තියාගෙන සිංගප්පූරුව හංගලා රිසාඩ් මන්ත්‍රීතුමාට මතකයි. එහෙම මේ කට්ටිය බේරගන්නේ. ආපහු එහෙම දේශපාලන සංස්කෘතියක් නේ. ජනතාව යවුව ආණ්ඩුවක් ඒක ආණ්ඩුවේ ජනතාව යවුව විපක්ෂයක් ඒක විපක්ෂය. ආණ්ඩුව නම් ආණ්ඩුවේ විපක්ෂ නම් විපක්ෂය. ලංකාවේ පළවෙනි වතාවට මෙහෙම එකක් හැදිලා නේ. නේද? එඳ විපක්ෂ නායකතුමාට මම හිටියනම් කියන්නේ කිසිසේත්ම බය වෙන්න එපා. වෙනදා තීන්දුව ගන්න බය වෙනව විපක්ෂ නායක. මොකද තව තීන්දුව ගන්න. තව ඉන්නවා කීප දෙනෙක් විපක්ෂ නායකතුමාට හරියටම කළමනාකරණය කරගන්න තීන්දුව ගන්න. ආණ්ඩුවට ගන්නෑ. වෙනදා ගන්න බයයි. හරිද? එතුමාට තියෙනවා එතුමාම හිටියනම් හොඳයි. එතුමාට ගන්න තීන්දුව ටිකක් තියෙනවා මම දන්නවා. එතුමා තීන්දුව ගන්න ටිකක් කාලය ගන්නවා. කාලය විසින් එතුමාට අසාර්ථක ඒ කාලේ එතුමාට ඉතාමත් හානිකර ප්‍රතිඵල ගෙන දෙනවා. තීන්දුව ගන්න බය වෙන්න එපා. නේද? ඉන්නේ නැහනේ ආයතනෙම ඉන්න වෙනවා. හරිද? ඉතින් එහෙම හොඳ නැද්ද දේශපාලන සංස්කෘතිය? ඒ වෙනස මොකද්ද? මේ අයවැයට ඡන්දෙ දෙන්න. අනිත ඔක්කොම පැත්තකින් තියන්න. ඔයගොල්ලන්ට විපක්ෂයට විපක්ෂයේ විශ්වාසය හදලා දීලා තියෙනවා. මම කියන්නේ ඒවා තමයි දේශපාලන වෙනස්කම්. හරිද? ඒ නිසා මම හිතන්නේ මේ වෙනස්කමත් එක්ක අපි ඉස්සරහට යමු.